සාදරයෙන් පිළිගන්නවා ඔයාලා මගේ channel එකට. ඉතින් මම අද හදන්න යන්නේ අපේ බබා තවත් ආස රෙසිපි එකක්. ඒ තමා හබලපෙති කිරිබත් එක. ඉතින් මේකට ඉස්සෙල්ලාම මම ගත්තා හබලපෙති ටිකක් පෙඟෙන්න දාලා පොල් සාමාන්‍යයෙන් මිටිකිරි තමා ගන්න දෙකටම මම මිටිකිරි දියකිරි දෙකම ගත්තා. ඉතින් දැන් හබලපෙති එක මෙහෙම පෙඟෙන්න දාලා ඒක ටිකක් තියලා පෙරලා ගන්නවා හබලපෙති එක. ඊට පස්සේ තව මම මේකට ගත්තා කෙසෙල්, හබලපෙති, කෙසෙල්, දියකිරි, මිටිකිරි. ඔයාලා පුළුවන් නම් මිටිකිරිම ගන්න. දැන් මම මේක පෙරා ගන්න යන්නේ. කෙසෙල් ටිකත් මම කප්පලම තිබ්බා. බබාලට දෙන ඕන කෙසෙල් වර්ගයක් ගන්න. දැන් මම මිටිකිරි එක හදා ගන්න යන්නේ. මිටිකිරි එක හදාගෙන දියකිරි එක හදා ගන්නවා. දැන් මම ඔතන ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. හබලපෙති ටිකත් සෝදලා අරගත්තා. දියකිරි එකත් හදාගත්තා. මිටිකිරි එකත් හදාගත්තා. ඒ වගේම කෙසෙල් ඕනි වෙනවා. කෙසෙලුත් හදාගත්තා. දැන් තියෙන්නේ අපිට හබලපෙති එක භාජනයකට දාලා ලිපෙන් තියාගෙන දියකිරි එක දාගන්න. මිටිකිරි වලින්ම තම්ම ගත්තාම රස වැඩි වෙනවා. ඉතින් ඉස්සර වෙලාම දැන් දාගෙන දියකිරි දැම්මා. ටික වෙලාවක් දියකිරි දාලා සාමාන්‍යයෙන් විනාඩි 4-5ක් තැම්බෙන්න ඕනේ. විනාඩි 4-5ක් විතර. ඉතින් තැම්බෙනකන් මම තිබ්බා ඒක. තියලා කෙසෙල් ටික කපාගෙන තිබ්බ එක දැන් පොඩි කරගන්න හදන්නේ. හොඳට පොඩි කරගන්න. මේ නැත්තම් බබාගේ උගේ හිර වෙන්න පුළුවන්. ඉතින් දැන් මම මේකට ලෑස්ති මිටිකිරි ටික දාගන්න. හොඳ ගානට ඇවිල්ලා තිබ්බේ. ඊපස්සේ මිටිකිරි ටික දාගෙන කොහොමත් විනාඩි 4-5ක් විතර තැම්බෙන්න දෙන්න. දැන් මම මේ ලිපෙන් ගත්තා. දැන් තියෙන්නේ තව ටිකක් නිවෙන්න තියලා කෙසෙල් ටික දාගන්න. ඉතින් කෙසෙල් ටිකත් හොඳට පොඩි කරගන්න. දෙකම හොඳට කලවම් කරලා මත් ගාගෙන තමයි අපි බබාට දෙන්න ඕන. හොඳට කලවම් කරලා කන විදියට ඒක හදා ගන්න ඕන. ඉතින් අපේ බබාට නම් හොඳට මත් ගෑවෙන්න ඕනේ. නැත්තම් එයා වමනේ කරන්න හදනවා. ඉතින් මම හදාගෙන ඉවරයි. දැන් අපේ බබා මේ කාලා ඉතුරු හරිය. එහෙනම් අතට ගිහින් එන්නම්.